හයි කොහොමද ඔයාලට? ඉතින් මං හිතුවා අද නිවාඩු දවසේ ඔයාලට රසමලයි සෑන්ඩ්විච් එකක් හදාගන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මම මේ විදිහට මුලින්ම පාන් පිටි ටිකක් අරගෙන ඒක දෙපැත්ත බටර් ගාලා ඉවර වෙලා පෑන් එකේ තියලා පොඩ්ඩක් රෝස්ට් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පාන් පිටි අරගෙන ඒකට මයොනයිස් ටිකකුයි මෙන්න මේ බර්ගර් සෝස් එකකුයි මම ගන්නවා. මම මේක පළවෙනි පාට තමයි try කරන්නේ. ඒක ගහලා තිබුණේ මේක බර්ගර් වලට සෑන්ඩ්විච් වලට ගොඩක්ම හොඳයි කියලා. මේ ඇත්තට මේ සෝස් එක ගොඩක් රහයි මේ සෑන්ඩ්විච් එකට දැම්මම. ඉතින් මේ විදිහට මම ඒ සෝස් තයාරිකම ගාගෙන ඊට පස්සේ සලාද කොලයක් තියලා තක්කාලි රටරුණු තියලා ඊට පස්සේ මම මේ විදිහට නැවතත් පාන් පෙත්තක් අරගෙන ඒකේ මයොනයිස් ගාලා මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ඒ පාන් පෙත්ත උඩුත් මයොනයිස් ටිකකුයි ඒ වගේම බර්ගර් සෝස් ටිකකුයි ගාගෙන නැවතත් සලාද කොලයක් තියා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට චීස් පෙත්තයි සොසේජස් ටිකකුයි තියා ගන්නවා. මම අද අරගෙන තියෙන්නේ 9 මිලි සොසේජස් එක. ඒක තීරු කපලා මම පෑන් එකේ ෆ්‍රයි කරගෙන තියෙනවා දෙපැත්ත දාලා. මේ විදිහට අන්තිමටම උඩින් තියෙන පාන් පෙත්තෙත් මයොනයිස් ටිකක් ගාගෙන මේ විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මම සෑන්ඩ්විච් එක ලස්සනට කපා ගන්නවා. ඔයාලට මේ සෑන්ඩ්විච් එකට සොසේජස්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය බිත්තරයක් ෆ්‍රයි කරලා එහෙම නැත්නම් චිකන් ෆ්‍රයි කරලා වගේ වුණත් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට පොඩ්ඩක් පිගන්නක තියලා ලස්සනට ඒක ඩෙකොරේට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ සෑන්ඩ්විච් එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. සෙනසුරාදාට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සතුටෙන් පරිස්සමෙන් ඉන්න.